හැමෝම ලස්සනට සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් ආදරයෙන් පිළිගන්නවා වදුරුලියේ මගේ දෙවන vlog එකට. මට හිතුණා මේ වගේ ලස්සනට ඔයාලට එක වීඩියෝ පෙන්නන්න ඕන හින්දා තවත් vlog එකකින් අරගෙන එන්න. සීතල වතුරත් එක්ක හරීම පිරිසුදුවට ගලාගෙන යන අයුරු තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. ලස්සන කොළ පාට පරිසරයත් එක්ක මේ දොළපාර කොයිතරම් හිතට සැහැල්ලුවක් දැනෙනවද කියලා. ඊට පස්සේ අපි කඳු නැගගෙන තමයි මේ යන්නේ. ආස පේන තැනකට බලන්නකො කොච්චර අමාරුණත් බෑ කියලා දෙයක් නෑ. කොහොම හරි කණ්ඩක් නගින්න ඕනේ පල්ලමක් හම්බ වෙන්න කියලා කියනවනේ. ඉතින් ඒ නිසා අපි කඳ නගින්න පටන් ගත්තා. ඔන්නෝම තමයි අපි කඳු නැගගෙන කැලේට ගියේ. බලන්නකෝ. ඒ අසින් ප්‍රින්ස්වත් එක්කගෙන යන්න වෙලා. හයිය ප්‍රින්ස් උස්සගෙන යන්නේ. මේ කැලේ සත්තු ඉන්නවනේ චුටි සත්තු. එයාගේ ඇඟට එල්ලෙනවා. ඒකල්ල යාව කසන්න දඟලනවා. පණ්ඩිතයා වගේ පස්සෙන් ආවට මොකද පයින් යන්න බෑ. උස්සට තමයි යන්න වෙන්නේ. ප්‍රින්සත් උස්සගෙන ඔන්නෝම තමයි ගස් අස්සෙන් රිංගලා ඉතින් අපි කන්ද මුදුනට යන්නේ. හැමදාම නාගරික ප්‍රදේශයක ඉඳලා ඒ වාහන ශබ්දයි දන්නවනේ බිල්ඩින් වල සද්දයි ඔක්කොමත් එක්ක මේ වගේ නිස්කලංක පරිසරයකට යනවා කියන්නේ ඉතින් ආයේ ඒ ගැන කියන්න වචන නැහැ. කොළ පාට පරිසරය ලස්සන අහස ඒන නැවුම් හුළඟත් එක්ක සීතල ඇඟට දැනෙන්නේ නම් නිකන් දිව්‍ය ලෝකෙ ගියා වගේ. මේ පේන්නේ ළමයි රබර් ගස්. ඔයාලා මීට කලින් රබර් ගස් අස්සට ගිහින් තියනවද? මම නම් ওই රබර් වත්තකට ගියේ පළවෙනි වතාව. හරිම ලස්සනයි නංග. ඒ වගේ අර කිරියේම කපලා තියෙනවා මේ ඒවා අර වේලිලා වගේ තියෙන ඔය රබර් පට්ටයක් කියලා කියනවා. දන්නේ ඕක ඔතර බිම ගහන්න පුළුවන්ලු. මම නම් දන්නේ නැහැ. මම ওই රබර් ගහක් දැක්කමයි. කට්ටිය රබර් වලින් දැන් ඕක නම් රබර් කිරි ගන්න නෑ මේ දවස්වල. මං හිතන්නේ කවුරුත් වත් වැඩ හිටියේ නැහැ. උදේ තමයි කපන නැත්තේ. ඒක කරන්නේ කොහොමද කියලා මම නම් දන්නේ නැහැ. ඉතින් මොකද මම දැක්කේ අදම තමයි ඊරව රබර් වත්තා. කුඩල්ලෝ නම් අඩුයි. එච්චර හිටියේ නැත් දෙන්නෙක් වගේ තමයි අහුනේ. තවත් ඉතින් අතාරින්නේ අපි කඳු නැගගෙන යනවා. පේනනේ ප්‍රින්ස් යන්නේ කරේ. පුදුම කම්මැලියෙක් තමයි. බියා බිමින් තියන්න යා අඩියක් දෙකක් වගේ තමයි පයින් යන්නේ. ඉතින් යා වඩා ගන්න කියනවා. ඉතින් යාවත් වඩා ගන්න ගියා. අන්තිමට අපිට හම්බුණා මේ වගේ ලස්සන පුංචි පැලක් නේ අන්දන්නේ චූටි ගියක් හම්බුණා. ඉතින් අපි මල්ගල් කඩාගෙන ලස්සනට පේනවා නේද? මගේ අතෙත් මල්, එයාගේ අතෙත් මල්. ඉතින් බලන්නකෝ ඉතින් කඳු පේනකොට තියෙන ලස්සන මේ හොයනවා අර මොනවද කොම්බු කියන්නේ? බර කොක්කු කියලා කියනවා ඒවට. නම් ගොඩක් කියනවා. ඔයාලා කියන්නේ මොනවද? කමෙන්ට් එකක් දාගෙන යන්න. පේනවනේ ඉතින් සිංගිතිය අතර ගන්න. නේ මන් දන්නේ. ඒ ළමයි උයලා කනවලු. ඔය මල් බුක්කේ එක මට හදලා දුන්නේ අර නිල් පාට ටී-ෂර්ට් එකක් දැන් හිටියේ අන්න එයා තමයි. පේනවනේ. ඈතින් ලස්සනට කඳු පේනවා. කොච්චර ලස්සනද නේ. අනේ මන් දන්නේ නැහැ. ඉතින් මට කියන්න තේරෙන්නේ නැහැ මේ වීඩියෝ එක බලද්දි. මට කියන දේවල් මතක් වෙන්නෙත් නැහැ. ලස්සනට ඈත කඳු තියෙනවා. මාරම ලස්සනයි. ඉතින් ඒ වගේ තව කන්දක් උඩටම ගිහිල්ලා බලන්න ඕනේ. පල්ලෙහා කොච්චර ලස්සනද කියලා. පේනවනේ ළමයි. ඉස්තනකට ලස්සනට පේනවා එතන. දැන් ඉතින් ඔය පයෙන් කයෙක් ගා යනවා බරකොකුත් කඩාගෙන. ඒ උයලා කන්න තමයි යන්නේ. උයලා දන්නේ නැහැ. උයලා දෙන්නම් කියලා තමයි යන්නේ. ඒවට හයි බ්ලූ අපිට කලින් කාලා නැහැ. මම දැකලා තියෙනවා මාකට් එකේ එහෙම තියෙනවා ගන්න. ඒ වුණාට උයන්න දන්නේ නැති නිසා ගත්තේ නැහැ. මා දැක්ක එක ෆොටෝ වල ගත්තා තිබ්බා. මේ බූරුවා කිව්වෙත් නැහැ. දැක්කද? දැක්කා. ඉස්සරහයි දිලා තියෙන්නේ. මේකනේ උරුංගේ. ඔය ළමයි ඉස්සරහට පෙන්නේ අර දොල. ඒ දොල යන මෙතනින්
කඳු වල එන වතුර චුට්ට චුට්ට එකතු වෙලා තමයි ලස්සන දොලක් හැදෙන්නේ. Kamu harap pun. මංගව ගසන්න එපා. අර අරයටත් බුරනවා. ඔයාට බිරුව මෙයාව ගන්න එන්න කියලා.
ඔයා වැටෙන්නේ නැතු ඉන්න ෆ්‍රෙන්ඩ්ස් දඟලන්නේ. වීඩියෝ දාලා තියෙන්නේ. මං ගහලා කන් ඉන්නවා කියන. අපි එතනින් නාලා ඉවර වෙලා අපෝ දැන් ගෙදර යන්න ඇඳුම් මාරු කරගන්න. අපි රෙදි අරගෙන ගියේ නෑ වහේ හින්දා වස්සොත් රෙදි තෙමෙනවානේ. ඒ නිසා අපි රෙදි අරගෙන ගියේ නෑ. පේනවනේ උඩට එක්කගෙන ගියපු එක්කෙනා ආයෙත් එනවා පල්ලෙහාට අපිව හොයාගෙන. මොකද අපි දෙන්න ඉන්නේ කොතන දෙතර තමයි ආ ඉන්න කැමැති. ඒ නිසා එයා ආපහු පල්ලම බහගෙන එනවා. ඊට වඩා ගන්න කියන්න. අපි ගෙදර ගිහිල්ලා ඇඳුම් මාරු කරගෙන ආපහු කොළඹ එන්න පිටත් වුණා. මොකද හවස් වෙන්න කලින් එන්න ඕනේ. හවස් වෙද්දි වහින්න පටන් ගත්තොත් අපි දෙන්නට එන්න බැරි වෙන නිසා ඒත් එක ගියපු දෙන්නයන් එක්කෙනෙක් ගෙදර නැවතුණා. අනිත් එක්කෙනා අපි බස් එකකට දැම්මා යන්න. අංගල තියෙන කළු පාට තිබුණු වගේ. පිස්සු හැදෙනවා මෙතන. පිස්සු හැදුණා. වෙද ගන්න මිස්. කොහොමද බස් එකක්ද? යන්න ගියාම කියලා. බොයි. ඔවටත් බයි කියන්නේ. ප්ලීස් බයි කියන්නේ. බයි. අධික ට්‍රැෆික් එකකට අහුවලා ඉන්නේ අපි. අර පිටිපස්සේ කොල්ල බලන් ඉන්න මම. මගේ ලස්සන වීඩියෝ එක බලුවා නම් ලස්සන කමෙන්ට් එකක් තියාගෙන යන්න කියලා අදලෙන් ඉන්නවා. එහෙනම් මේ වගේ ලස්සන වීඩියෝ එකක් යනකම් ඉතින් එන්න බයි බයි. අමතක නැන්නේ මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. අමතක කරන්න එපා. වීඩියෝ එක ලස්සන නම් ලයික් එකක් දාගෙන යන්න. බයි.